ද්විතීය කතාව 5 වෙනි පරිච්ඡේදයේ 7 සහ 8 මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවේහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයකට සමානත්වයක්වත් නුඹට සාදා නොගනු. අපි දන්නවා මුළු රටම ආර්ථික අර්බුදයක් ක්‍රයිසිස් එකක් තුලින් යනවා. රයිට්? ආර්ථිකය හැමෝටම බලපාලා තියෙන්නේ විවිධ ආකාරයකින්. මොනම හෝ ආකාරයකින් මූල්‍යමය ප්‍රශ්න, රටේ ප්‍රශ්න, පෙට්‍රල් වැඩි වෙනවා, බඩු මිල වැඩි වෙනවා, රයිට්? බදු ගහනවා, රයිට්? එක දේවල් නිසා ආර්ථික පීඩනයට කිතුනුවා සහ මුළු ලෝකයම එකම පීඩනයට පත් වෙලා ඉන්නේ. කී දෙනෙකුට මේක තේරෙනවද? නමුත් කිතුනුවා මේ කාලේ ලොකු පරීක්ෂාවකට අහු වෙලා තිබෙනවා. මක් නිසාද යක්ෂයා මේ ක්‍රයිසිස් එකේ ඔපචුනිටි එකක් හොයාගෙන තිබෙනවා. අවස්ථාවක්. yes. යක්ෂයා මේ අර්බුදය තුල අවස්ථාවක් හොයාගෙන තිබෙනවා. මං එක්තරා ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර ගෲප් එකක් සමාගමක් සමූහයක CEO අධ්‍යක්ෂක විධායක අධ්‍යක්ෂක රයිට් විධායක අධ්‍යක්ෂකගේ කතාවක් ඇහුවා. ඔහු 2023 වසරට දර්ශනය මේක ප්‍රසිද්ධ යන නිසා මම ඒ කම්පනීස් කියන්න කැමති නැහැ. මොනවද 2023 වසරට දර්ශනය කියනවා. ඊට පස්සේ ඔහු කියනවා 2020 21 22 වර්ෂයන් ගැන කතා කරලා කියනවා කොවිඩ් කියන වසංගතය ආවහම අපි ඒ වසංගතය තුල ඔපචුනිටි එකක් දැක්කා කියලා. ආමෙන්. රයිට්? ඒක හොඳ දෙයක්. එයා කියනවා බිස්නස් එකට, එයාලගේ ව්‍යාපාරයට, එයාලගේ කම්පැනි එකට, එයාලගේ මුළු සමූහ ව්‍යාපාරයටම එයා කිව්වා අර්බුදය දිහා බලලා අපි බය වුන්නේ නැහැ, වසංගතය දිහා බලලා බය වුන්නේ නැහැ. නමුත් වසංගතය ඔපචුනිටි එකක් කරගත්තා කියලා කිව්වා. ඔව් ඒක හොඳයි ව්‍යාපාර මට්ටමකින් හොඳ ස්ට්‍රැටජි එකක්, හොඳ පිළිවෙලක්, හොඳ ක්‍රියාදාමයක්. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ මේ ආර්ථික අර්බුදය කරන කොටගෙන යක්ෂයාත් ඔපචුනිටි එකක් හොයාගෙන තිබෙනවා. සභාව දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් වෙන දෙයකට නමස්කාර කරන්න යොමු කරවන්න. මම තේරුම් කරලා දෙන්නම්. දේවයේ වචනේ කියනවා මා ඇර අන් දෙවිවරුන්ට නමස්කාර නොකරව. ආමෙන්. අහගෙන ඉන්නේ හොඳයි. මේ කාලේ ගොඩක් අය සපලත්වය පස්සෙන් දුවන කාලයක්. ඊයේ මම එක්තරා මොනවද කියන්නේ ට්‍රැඩිෂනල් චර්ච් එකක් පාරම්පරික සාම්ප්‍රදායික සභාවක් සාම්ප්‍රදායික සභාවක තරුණ වැඩසටහනකට ගිහිල්ලා හිටියා. මම ඔවුන්ට කතා කරමින් හිටියා. නායකයෝ දෙන්නෙක් එක්ක මම කතා කරගෙන හිටියා. එයාලා කිව්වා, එයා වහින් ඔරව කිව්වා, එක යූත් ලීඩර් කෙනෙක් වහින් ඔරව කිව්වා මේ කාලේ අපේ චර්ච් එකෙන් පවා මේ චර්ච් එකේ වැඩිය ඉන්නේ නැතුව සමහරක් අය ඉන්නවා හරි ආකර්ශනීය දේශකයෝ, හරි ආකර්ශනීය දේවල් කරනවා, හරි ආකර්ශනීය විදිහට කතා කරනවා, අමුතු හාස්කම් වෙනවා. මේ සභාවන් අතරලා ඒ සභාවන් වලට ගිහිල්ලා කියලා කිව්වා. රයිට්? දැන් ඒක සාම්ප්‍රදායික සභාවේ විතරක් නෙමෙයි පෙන්තකොස්ත සභාවෙත් සිදු වෙනවා. මොකද මේ අර්බුදය තුල යක්ෂයා ඔපචුනිටි එකක්, අවස්ථාවක් හොයලා ඒ අවස්ථාවෙන් සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කරන අයව සපලත්වයේ පස්සේ අපි ඉන්නේ අර්බුදයක. අපිට සල්ලි ඕනේ. අපි ඉන්නේ වැටිලා අපිට මොනවද කියන්නේ සපලත්වය ඕනේ. බැංක් එකට සල්ලි වැටෙන්න ඕනේ. අපේ බිස්නස් ඔක්කොම හරියන්න ඕනේ. හැමදේම හරියන්න ඕනේ කියලා එක තැනකට ගලාගෙන යනවා සල්ලි හොයාගන්න. මං කියන එක කී දෙනෙකුට තේරෙනවද? මම සමහර නම් ගම් කියන්න කැමති නැහැ. රයිට්? මේ කාලේ අපි දන්නවා එක හරි ස්වල්පයක් මනුෂ්‍යයන්ව යක්ෂයා පාවිච්චි කරනවා. මම බය නැතුව කියනවා යක්ෂයා පාවිච්චි කරනවා සපලත්වය කියන සුභාරංචිය. බයිබලයේ එහෙම සුභාරංචියක් නැහැ. බයිබලයේ එකම එක සුභාරංචියයි තියෙන්නේ. ඒ සුභාරංචිය යේසුස් වහන්සේ ඔබයි මං වෙනුවෙන් මේ පොළවට ආවා. පාපයට අපිව ගැලවීම දීලා සදාකාල ජීවනය ලබා දෙන එක. ඒක තමයි එකම සුභාරංචිය. ගලාති පොතේ පාවුල්තුමා කියනවා මේ සුභාරංචිය අර වෙන සුභාරංචියක් නුඹ ඇහුවොත්, ඔහු කියනවා දේවදූතයෙක්වත් වෙන මිනිස්සෙක්වත් අඩුමතරමේ මම හරි මේ සුභාරංචියට පටහැනි
වෙන සුභාරංචියක් දේශනා කරොත් ඔහුට ශාප වෙයි කියලා කියනවා. ඒ නිසා මේ කාලේ මම නැවත කියන්නම් අර්බුදය අවස්ථාවක් කරගෙන ඉන්නවා යක්ෂයා කිතුනුවව අපි සඵල වෙන්න ඕනේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නේද අපිටත් සල්ලි ඕනේ අපිටත් මිරකල් මනි ඕනේ හාස්කම් සල්ලි ඕනේ අපිටත් හෙවන් මනි ඕනේ ස්වර්ගීක සල්ලි ඕනේ කින්ඩම් මනි ඕනේ දේව රාජ්‍යයේ සල්ලි ඕනේ කියලා ඒකේ වැරද්දක් නැහනේ කින්ඩම් කියලානේ කියන්නේ ස්පිරිට් මනි කියලානේ කියන්නේ හෙවන් මනි කියලානේ කියන්නේ ඒ කියන්නේ ස්වර්ගික සල්ලි කියලා දේශනා කරනවා. ආත්මික ස්පිරිට් මනි ආත්මික සල්ලි කියලා දේශනා කරනවා. කින්ඩම් මනි රාජ්‍යයේ මුදල් කියලා දේශනා කරලා මිනිස්සු ආවම හාස්කම් වෙනවා. ෆෝන් එකට මොනවද කියන්නේ ඩිපොසිට් එනවා. පර්ස් එකේ සල්ලි මැවෙනවා. අපි හැමෝම හිතන් ඉන්නවා මේක දෙවියන් වහන්සේ කරන වැඩක් කියලා. දෙවියන් වහන්සේ කරන වැඩක් නෙමෙයි. යක්ෂයාට තමයි මොකටද කියන්නේ කපටිකම තියෙන්නේ යේසුස් වහන්සේට පළවෙනි පරීක්ෂාවේදී කියනවා ගල් රොටි කරලා කන්න වෙනස් කරගෙන කන්න ඔබ දන්නවද ඒ ස්ථානෙට ගියාම කොහොමද මේ රූප නමස්කාරය කියලා කියන්නේ දේව ඔබ දන්නවද නමස්කාරය හදවතයි කියලා කී දෙනෙක් දන්නවද ඔබ කටින් කොච්චර ලස්සනට ගායනා කරත් වැඩක් නැහැ හදවතින් නමස්කාර කරන්නේ නැත්නම් worship නමස්කාරය හැම වෙලේම හදවතේ කාරණාවක්. හදවතයි. දෙවියන් වහන්සේ වෙන මොකුත් නෙමෙයි කියන්නේ යෙසාය පොතේ කියන මිනිසයා තමාගේ තොල් වලින්ද තමාගේ මුඛයෙන් මට ලං වෙන නමුත් මට ගෞරව කරන නමුත් ඔවුන්ගේ සිත මාගෙන් දුරව තිබෙන දුරස්ව තිබෙන බැවින් කියලා කියනවා. කටින් ගායනා කළ වැඩක් නැහැ. කටින් දෙවියන් වහන්සේට ගෞරව වේවා කියලා වැඩක් නැහැ. ස්වාමීන් ඔබ වහන්සේ ඔසවමි කියලා වැඩක් නැහැ. හදවතින් දෙවියන් වහන්සේට ගෞරවය යන්නේ නැත්නම් හදවතින් දෙවියන් වහන්සේව එසවෙන්නේ නැත්නම් මේක නමස්කාරය නෙමෙයි. ඒ වගේම දේව වචනේ කියනවා වස්තුව කොහෙද? නුඹේ හදවතත් සිතත් එතනමයි. ඒ කියන්නේ මොකද්ද? මිනිස්සුෙකුට කියනවා නුඹේ වස්තුව තිබෙන තැන තමයි සිත තියෙන්න යන්නේ. ඒ කියන්නේ ඔබ නොදැනුවත්වම වස්තුවට ඔබගේ හදවත ගන්න පුළුවන්. කී දෙනෙකුට මේක තේරෙනවද? මුදල් වලට ඔබගේ හදවත අල්ල ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? වස්තුව තිබෙන තැන ඔබගේ හදවත ගියාම වස්තුව ඔබේ රූපය බවට පත් වෙනවා. කී දෙනෙකුට තේරෙනවද? මුදල් ඔබගේ නමස්කාරය බවට පත් වෙනවා. දැන් මේක වක්‍රාකාරව තමයි සිදුවෙන්නේ. මොකද දන්න හැබැයි එලිපිට එවැනි සභාවන් වල ගායනා කරනවා මුදල් ගැන. එලිපිට දැන් මොනවාද කළු ඇප්‍රිකානු අය ගෙනල්ලා සින්දු කියනවා ස්පිරිට් මනි ගහනවා ආත්මික සල්ලි වැටෙනවා නටනට කියනවා මගේ සාක්කු වලට වැටෙනවා කියලා. ඔබ දැකලා තියෙනවද? මම දන්නේ නැහැ. අනන්තවත් යනවා Facebook එක යනවා Instagram එක යනවා YouTube එක යනවා නටනට කියනවා money falling into my pockets ගාලා මගේ සාක්කු වලට සල්ලි වැටෙනවා සාක්කු වලට ස්වර්ගයෙන් සල්ලි වැටෙනවා කියලා. මොකද්ද මේ කරන්නේ? දෙවියන් වහන්සේගේ නම පාවිච්චි කරලා සල්ලි වලට නමස්කාර කරන තැනට ඇවිල්ලා නොදැනුවත්වම සටල් උපක්‍රමශීලීව යක්ෂයා දෙවියන් වහන්සේගේ නමස්කාරය මුදල් වලට හරවලා තිබෙන යුගයක ඉන්නේ. ඒව දකින්න සැබෑ මුල් ඇති සභාවල අය නොදැනුවත්වම යනවා ඒ තැන්වලට. ඔබ හිතන්නේ මේ අර්බුදයෙන් ගැලවෙන්න දෙවියන් වහන්සේ අමුතු විදියට සපයනවා එතනට යන්න ගියොත් තමයි ආශිර්වාද ලැබෙන්නේ කියලා. ඔබ දන්නවද අයිඩල් එකක් නැත්නම් රූපයක් කියන්නේ මොකක්ද කියලා? එක්තරා ලස්සන ගීතිකාවක් තිබෙනවා ඉංග්‍රීසි වලින් clear the stage කියලා. මම දන්නේ අහලා තියෙනවද? clear the stage. ඒක එක්තරා වචන කිහිපයක් තියෙනවා. ඒක කියනවා anything I put before God is an idol. දෙවියන් වහන්සේට ඉදිරියෙන් මම වෙන මොනවත් දැම්මොත් ඒක රූපයක්. දෙවියන් වහන්සේ නෙමෙයි නම් ඔබ ඉදිරියේ ඉන්නේ. ඔබ ඇස් ඉදිරියේ ඔබේ ඉලක්කය දෙවියන් වහන්සේ නෙමෙයි නම් ඒක වෙන දෙයක් නම් ඒක මුදල් නම් වෙන කෙනෙක් නම් වෙන සැලැස්මක් නම් ඒක ඔබේ රූප නමස්කාරය. ඊට පස්සේ කියනවා anything I want with all my heart is an idol. මගේ මුළු හදවතින්ම මට දෙවියන් වහන්සේ ඇර වෙන දෙයක් මුළු හදවතින්ම සොයනවා නම් ඒක ඔබේ නමස්කාරයයි. අද ගොඩක් තරුණයෝ මුළු හදවතින්ම කෙල්ලෝ හොයනවා කොල්ලෝ හොයනවා. දෙවියන් වහන්සේගේ වචනේ
පැත්තක විසික් කරලා දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ගණන් ගන්නේ නැතුව දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතික්ෂේප වෙලා මුළු හදවතින්ම ප්‍රේමය හොයනවා. ඒක ඔබේ රූප නමස්කාරයයි. අපි ගායනා කරනවා සමිඳුනි ඔබේ නම ඔසවමි. පැසසුම් ගයන්න මං හරි ආසයි. කී දෙනෙක් දන්නවද ගීතිකාව? මොකද්ද මේ ඔසවමි කියලා කියන්නේ? අත් දෙකේ සෙව්වට ස්වාමින් වහන්සේ එසවෙන්නේ නැහැ. අපි හැමෝගෙම හදවතේ අපි හැමෝගෙම ජීවිත තුල අපි හැමෝගෙම පවුල් වල එක වටිනාකම් තිබෙනවා. ඔව්ද නැද්ද? එක අවශ්‍යතාවයන් තිබෙනවා. එක ඉලක්ක තිබෙනවා. එක සිහින තිබෙනවා. එක ආශාවන් තිබෙනවා. එක බලාපොරොත්තු තිබෙනවා. ඒ සියල්ලට උඩින් ස්වාමින් වහන්සේ එසවෙලා තියෙන්නට අවශ්‍යයි. ඒක තමයි ඔසවනවා කියලා කියන්නේ. නිකන් සමිඳුනි ඔබේ නම ඔසවමි කිව්වට එසවෙන්නේ නැහැ. ඔබ ඒක ගායනා කරනකොට ඔබගේ හදවතේ තියෙන හැම ලිස්ට් එකකටම උඩින් දෙවියන් වහන්සේ ඉන්න ඕනේ. ඒක තමයි නමස්කාරය කියලා කියන්නේ. ආමෙන්. ඊට පස්සේ කියනවා I can't මොනවා හරි මට හිතන එක නවත්තන්න බැරි දෙයක් තිබෙනවා නම් මොනවා හරි දෙයක් ගැන නිදාගත්තත් හිතෙනවා, උදේ නැගිටිද්දිත් හිතනවා, තනියම ඉද්දිත් හිතනවා, වැඩට යද්දිත් හිතනවා, ඉගෙන ගන්නකොට ඒක වද දෙනවා, ඒක ගැනම හිතනවා. නේ මට ඒක ඕනේ. ඒක රූප නමස්කාරයක්. ඇයි? සෑම වෙලේම දෙවියන් වහන්සේ මෙනෙහි කරන්න. ස්වාමින් වහන්සේව සිතන්න. ස්වාමින් වහන්සේගේ වචනේ රෑ දවහල් මෙනෙහි කරන්න. ඒ තැන වෙන දෙයක් අරගෙන ඔබේ දුරකථනය වෙන්න පුළුවන්. මොනම හරි දෙයක් හැම වෙලේම ඔබ හිතන්නේ ඒක ගැන වෙලා නම් ඒක ඔබේ රූප නමස්කාරයයි. ඊට පස්සේ තියෙනවා මගේ මුළු ප්‍රේමය දෙයකට දීලා තිබෙනවා නම් ඔබ ඒකට ප්‍රේම කරනවා නම් ඒක අනිත් සියලු දේට වඩා රැකවල් කරනවා නම් ඒක ඔබේ රූපයයි. රූප නමස්කාරයයි. ඊට පස්සේ ඔබේ අවධානය සියලු දෙවියන් වහන්සේට වඩා යම් කිසි දෙයකට දෙනවා නම් මෙතන ඉද්දිත් දැන් අවධානය වෙන තැනක නම් තියෙන්නේ. දෙවියන් වහන්සේට නමස්කාර කරද්දිත් අවධානය වෙන තැනක නම් තියෙන්නේ. දෙවියන් වහන්සේට දෙන කාලය දෙවියන් වහන්සේ උදෙසා කරන්න ඕනේ දේ වෙනුවට ඔබේ අවධානය තිබෙන්නේ වෙන දෙයක නම් ඒක ඔබේ රූප නමස්කාරයයි. කී දෙනෙකුට මේක පැහැදිලිද? මේ කාලේ යක්ෂයා අර්බුදය අවස්ථාවක් කරගෙන තිබෙනවා දෙවියන් වහන්සේට නමස්කාර කිරීමෙන් දෙවියන් වහන්සේ නොවන දෙයට නමස්කාර කරන්නට. මුලාව එන්න යන්නේ සභාව තුලින්මයි. මම දන්නේ නැහැ කී දෙනෙක් මාත් එක්ක දැම්ම තරහයිද කියලා. මුලාව ඩිසෙප්ෂන් එන්න යන්නේ සභාව තුලින්මයි. ඔබව රවට්ටන්න වෙන ආගමික ස්ථානයකට බෑ. වෙන ආගමික නායකයෙකුට බෑ. යක්ෂයාට ඔබව රවට්ටන්න පුළුවන් එකම ක්‍රමය බැටළු හැම දාගෙන විතරයි. කී දෙනෙකුට මේක තේරෙනවද? ඒ නිසායි මේ කාලේ දෙවියන් වහන්සේගේ සභාවයයි පෙනී සිටින නායකයන් ඔවුන්ගේ ආරම්භය හොඳයි. නමුත් අවසානයේ යන්න ඔවුන්ගේ උඩඟුකම නිසා යක්ෂයා ඔවුන්ගේ ඉලක්කය, ඔවුන්ගේ අවධානය, ඔවුන්ගේ හදවත, ඔවුන්ගේ ආත්මය අල්ලගෙන මුලාවේ සෙනගක් ඇදගෙන යනවා. මම කිව්වා එතන ගිහිල්ලා කෙල්ලින්ම ගායනා කරන්නේ සල්ලි ගැන. ඔවුන් දේශනා කරන හැම දේශනාවක්ම සල්ලි ගැන. මේ ළඟදී කැම්ප් එකක් කරන්න යනවා. කරනවද මන් දන්නේ. ඒ කැම්ප් එකේ නම කෑෂ් කැම්ප්. ට්‍රෑෂ් කැම්ප්. කෑෂ් කැම්ප් කියන්නේ මොකද්ද? සල්ලි කඳවුර. අපි කවදාවත් මම අහලා නැහැ. මමම ගැලවීම ලැබලා අවුරුදු 20ක් විතර වෙනවා. කවදාවත් එහෙම කැම්ප් එකක් ගැන ඇහුවේ නැහැ. පාස්ටර් කෝල්ටන්ලා ඉන්න කාලෙත් එහෙම කැම්ප් ගැන ඇහුවේ නැහැ. හැබැයි ආත්ම ගැලවුණා. ආමෙන්. පිබිදීමක් තිබුණා. මිනිස්සු පසුතැවුණා. පව් වලින් හැරුණා. අප එතනට යනවා. පාපය ගැන කතා කරන්නේ නැහැ. කුරුසිය ගැන කතා කරන්නේ නැහැ. පසුතැවෙන්න කාලයක් නැහැ. පාපයෙන් හැරෙන්න අතාරින්න කියන්නේ නැහැ. හැබැයි ආවහම මුළු අවධානයම සල්ලි. හැබැයි දෙවියන් වහන්සේගේ නාමයෙන් තමයි මුලාව එන්නේ. කී දෙනෙක් මාත් එක්ක එකඟ වෙනවද? ඔබ එකඟ නැත්තම් මට කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේගේ සේවකයෙක් හැටියට මගේ යුතුයකම තාත්තා මට කියන දේ කියන එකයි. ආමෙන්.
ආමෙන්. යේසුස් වහන්සේත් කිව්වා පියාණන් කරන දේ දැකලා ඒක කරනවා ඇරෙන්න මම වෙන මොනවා කරන්නද? ඔබට රිදෙනවා ඇති නමුත් කරන්න දෙයක් නැහැ. සත්‍යතාවය රිදෙනවා. ඒ වගේ තැන්වලට ගිහිල්ලා මුළු අවධානයම සල්ලි වුණාම ඔබේ নমස්කාරය සල්ලි වෙනවා. ඔබ දන්නේ නැහැ. ඔබ දන්නවද ඒක ඔබේ নমස්කාරය වුණාම ඔබට සල්ලි ලැබෙනවා. yes. ඔබ දන්නවද මොනවද කියන්නේ සෙකියුලර් ලෞකික ඉගැන්වීමක් තියෙනවා law of attraction කියලා. ආකර්ෂණීය නියාමය කියලා එකක් තියෙනවා. ඒ law of attraction එකෙන් කියන්නේ ඔබට ඕන දෙයක් තිබෙනවා නම් ඔබට plan එකක් තිබෙනවා නම් ඔබට දර්ශනයක් වගේ එකක් තිබෙනවා නම් ඒක ලියා ගන්න, ඒක බිත්තියේ එල්ලන්න, ඒක දිහා හැම වෙලේම බලන්න, ඒක හැම වෙලේම ප්‍රකාශ කරන්න, ඒක හැම වෙලේම ලැබෙනවා කියලා හිතන්න. අර ආකර්ෂණීය ඒක දිහා බලගෙන ඒක මට එනවා, ඒක මට වෙනවා, ඒක මට ලැබෙනවා. එහෙම හිතනකොට ඒක ලැබෙන්න යනවා දෙවියන් වහන්සේකට ඕනේ නැහැ. කීදෙනෙකුට තේරෙනවද? මොකද දන්නවද ඔබ නොදැනුවත්වම ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබගේ දෙවියා කරගෙන. ඔබ දන්නේ නැහැ ඒක නමස්කාරය කියලා. ඔබ හිතන්නේ ඒක මොටිවේෂනල් කියලා. ඔබ හිතන්නේ ඒක ධෛර්යමත් කරන පොළඹවන දෙයක්, හැඟීමක්. ඔබේ මොනවාද ධනාත්මක චින්තනය කියලා හිතාගෙන නැහැ. එහෙම මගුලක් නැහැ. අද පොසත් ලෝක දෙවියන් වහන්සේ නොදන්න අය පොසත්නේ. ඇයි එයාලට සල්ලි තියෙන්නේ? එයාලට දෙවියන් වහන්සේ නැහනේ. මං කියන එක තේරෙනවද? මම කියන්නම් ඇයි මම කියන්නේ ඔව් යක්ෂයාට සල්ලි මවනවා නම් මවන්න පුළුවන්. කරන්න පුළුවන්. එතන හොරයක් වෙනවද බොරුවක් වෙනවද මම දන්නේ නැහැ. ඒක පිටිපස්සේ විද්‍යාව මම දන්නේ නැහැ. නමුත් යක්ෂයාට ඔබට සපයන්න පුළුවන්. කොහොමද මම කියන්නේ යේසුස් වහන්සේ කාන්තාරේ දවස් 40ක් නිරහරව යාඥා කරන්න යනකොට යක්ෂයා ගේන තුන්වෙනි පරීක්ෂාව මොකද්ද? දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඉහළ තැනකට ගෙනියලා මතේව 4 වෙනි පරිච්ඡේදයට පෙරලා ගමු. ඉහළ තැනකට ගෙනියලා කියනවා 8 වෙනි පදය. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඊතා උස් කන්දකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ආශ්චර්යයද උන්වහන්සේට පෙන්වා ඔබ බිම වැටී මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි උන්වහන්සේට කීවේය. යක්ෂයා යේසුස් වහන්සේ ඉහළ තැනකට ගිහිල්ලා සියලු රාජ්‍යයන් මොනවද? රාජ්‍යයන් කින්ඩම්ස් මේ පොළොව අධිපතියා කවුද? කවුද මේ පොළොවේ අධිපතියා? යක්ෂයා. වව්. මේ පොළොවේ දේවල් යක්ෂයාට සපයන්න පුළුවන්. ඔව්ද නැද්ද? කී දෙනෙක් විශ්වාස කරනවද? ඔව් පුළුවන්. ඒකයි මිනිස්සු ගිහිල්ලා පොල් ගෙඩි ගහලා සපලවත් වෙන්නේ. ඒකයි ගිහිල්ලා සල්ලි ගැට ගහලා සපලවත් වෙන්නේ. මේ පොළොවේ අධිපතියාට පොළොවේ දේවල් වලින් ඔබව සපලවත් කරන්න පුළුවන්. යක්ෂයා කෙලින්ම කියනවා මේ රාජ්‍ය උගේ උට දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේට නමස්කාර කරව උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේ. ආමෙන්. මම මේක අවසානයේ ඔබට පෙන්වන්නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ සහ යක්ෂයා පෙන්වන බොරු සපලත්වය නෙමෙයි මම ඒකට කියන්නේ චපලත්වයේ වෙනස මම පෙන්වන්නම්. ඔබ දන්නවද heaven money කියලා කියනවා. මොකද්ද heaven කියන්නේ? ස්වර්ගය. ඔබ දන්නවද ස්වර්ග කීයක් තිබෙනවද කියලා? ස්වර්ග 3ක් තිබෙනවා දේව වචනයට අනුව. පළවෙනි ස්වර්ගය මොකද්ද? ඔබට මට පේන අහස, තරු, හඳ. ස්වර්ගය heavens declares the glory. ස්වර්ගය ඔබගේ මහිමය ප්‍රකාශ කරනවා. මේ පේන ස්වර්ගය අහස පළවෙනි ස්වර්ගය. දෙවනි ස්වර්ගය මොකද්ද? දුෂ්ටකමේ ආත්ම සේනාවන් ඉන්න ස්වර්ගය. දෙවනි තලය. කී දෙනෙකුට මේක තේරෙනවද? පළවෙනි තලය අපේ ඇස් වලට පේන තලයක්.
දෙවනි තලය අපිට ඇස් වලට පේන්නේ නැහැ. නමුත් ඒක ආත්මික තලය කියලා කියනවා. එතන තමයි යක්ෂයා ඉන්නේ, මුලාදෑනින් ඉන්නේ, මොනවාද අධිපතීන් ඉන්නේ. දන්නවනේ දෙපිස පොතේ කතා කරන්නේ ඒ දෙවනි ස්වර්ගය. එතන තමයි බැටල් ෆීල්ඩ් එක. දේවදූතයන් සහ යක්ෂයන් අතර ඝට්ටනය යුද්ධය සිදු වෙන්නේ. දානියෙල් යාඥා කරාම පර්සියාවේ අධිපතියා උඩේ ඉඳන් බ්ලොක් කරා. මිකායෙල් ඇවිල්ලා ඔහුත් එක්ක සටන් කරලා තමයි ගාබ්‍රියෙල්ට පුළුවන් වුණේ දානියෙල්ට පිළිතුර රැගෙන එන්න. කී දෙනෙකුට දෙවනි ස්වර්ගය අපිට නොපෙනෙන යක්ෂයා අධිපතිකම් කරන යක්ෂයා අරක් අරගෙන ඉන්න ස්වර්ගය දෙවනි ස්වර්ගය තුන්වෙනි ස්වර්ගය දෙවියන් වහන්සේ වැඩ වාසය කරන ස්වර්ගය. ආමෙන්. දැන් මෙයාලා කියනකොට heaven money කියනකොට කොයි ස්වර්ගයද මේක? පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද? මම කියන්නම් තුන්වෙනි එක නම් නෙමෙයි. ඒ වගේම කියනවා kingdom money රාජ්‍යයේ සල්ලි. යක්ෂයාගේ රාජ්‍යයක් තියෙනවා, දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් තියෙනවා. මොන රාජ්‍යයද මේක? දේව රාජ්‍ය සල්ලි ගැන නෙමෙයි. මෙසියස්ව බලාපොරොත්තු වුණා යුදෙවන් අදටත් මෙසියස් ආවේ නැහැ කියලා හිතනවා. මොකද මෙසියස් කියන රජතුමාව බලාපොරොත්තු වුණේ කඩුවක් අරගෙන එන්නු කඩුව මොනවාද ගන්නු කඩුව එන්නු සටනට. එහෙම මෙසියස් කෙනෙක්ව බලාපොරොත්තු වෙන යුදෙවරු. ඔවුන් හිතුවේ ඇත්තටම මෙසියස් එනවා කියන්නේ රෝමයේ අධිපතීන් අධිරාජ්‍යන අපිව ගලවා ගන්න යුද්ධ කරන රජෙක් එනවා. මාංශිමය විදියට රජෙක්ව බලාපොරොත්තු වුණා. නමුත් උන්වහන්සේ වඩුවෙක්ගේ පුතෙක් වෙලා ඉපදුනා. කවුද මෙසියස්ව හොයාගෙන උන්ට අඳුරගන්න බැරි වුණා. දේව රාජ්‍ය උන්වහන්සේ කතා කළා. දේව රාජ්‍ය ගැන මම කියලා තියෙනවා 86 වතාවක් අලුත් ගිවිසුමේ ස්වර්ග රාජ්‍ය, දේව රාජ්‍ය, ස්වර්ග රාජ්‍ය, දේව රාජ්‍ය 86 වතාවක් බයිබලයේ ලියලා තියෙනවා. ඔබ දන්නවද අලුත් ගිවිසුමේ සිංහලෙන් සඵලත්වය කියන වචනේ කී ඉස්සරහද තියෙන්නේ කියලා? දෙසරයි. දෙසරයි. ඉතින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කතා කරන රාජ්‍ය අපි හිතනවා වගේ ඒක සෙන්ට්‍රල් බැංක් එකට වඩා සල්ලි තියෙනවා. එහෙම රාජ්‍යයක් නෙමෙයි. මෙයාලා කතා කරන කින්ඩම් මනි එක මම දේශනා කරන දෙවියන් වහන්සේගේ රාජ්‍ය නෙමෙයි. ඔවුන් කියන හෙවන් මනි එක ස්වර්ගයේ මනි එක මම නමස්කාර කරන දෙවියන් වහන්සේ ඉන්න හෙවන් එකේ සල්ලි නෙමෙයි. ස්පිරිට් මනි ආත්මික සල්ලි. මොන ආත්මයද? Which spirit is this? කී දෙනෙකුට තේරෙනවද කී දෙනෙක් මාත් එක්ක තරහයිද? මට එක ලස්සන පදයක් මම කොහොම හරි ටක් ගාලා එක හොයන්නම්. ඒකේ කියනවා මං හිතන්නේ විනිශ්චයකාරයා පොතේ තියෙන්නේ. සමා වෙන්න මං හිතන්නේ ලේකම් පොතේ තියෙන්නේ. දෙක ලේකම් 18:21 20 ඉඳන් කියවන්න. 20 ඉඳන් 20:21. දෙක ලේකම් 18:20:21. එකල ආත්මයක් ඇවිත් ස්වාමින් වහන්සේ ඉදිරියේ සිට මම ඔහු කැමති කරවමි කීය. කුමකින්දයි ස්වාමින් වහන්සේ ඔහුගෙන් ඇසූසේක. එක ආත්මයක් ඇවිල්ලා දෙවියන් වහන්සේට කියනවා මම කොහොම හරි ඔවුන්ව කැමති කරගන්නවා. දෙවියන් වහන්සේ අහනවා කොහොමද ඔයාව කැමති කරන්නේ කියලා අර ආත්මයෙන්. දැන් ඒ ආත්මය මොකද්ද දන්නේ නැහැ. දෙවියන් වහන්සේත් එක්ක පොරබදින ආත්මයක්, දෙවියන් වහන්සේට විරුද්ධ ආත්මයක් දෙවියන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කරනවා. මං කොහොම හරි ඔවුන් පොළඹව ගන්නවා. ඊට පස්සේ කොහොමද කියන්නේ? මම කොහොම හරි කරන්න. දෙවියන් වහන්සේ අහනවා කොහොමද කරන්න යන්නේ? 21 වෙනි පදේ කියනවා. මම ගොස් ඔහුගේ සියලු ප්‍රපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක් වෙමි ඔහු කීවේය. ඒ ආත්මය කියනවා මම ගිහිල්ලා ඒ ප්‍රපේතවරුන්ගේ ඒ ප්‍රොෆෙට්ස්ලාගේ කටවල් වල බොරුවක් තියන්න යනවා. ප්‍රොෆට් ගාගෙන එන හැමෝම ගිලින්න එපා. ඔබ දන්නවද දේව වචනයට අනුව ප්‍රොෆෙට්ස්ලට සභාවක් නැහැ. එඬේරු තමයි සභාව කරන්නේ. එඬේරෙක් යටතේ ප්‍රොපේතවරයෙක් නැත්නම් එයා ප්‍රොපේතවරයෙක් නෙමෙයි යක්ෂයාගේ පපට් කෙනෙක්. මම මේ විහිළුවට නෙමෙයි I'm serious.
දේව වචනයට අනුව ප්‍රොපේතවරයෙකුට එඬේරෙක් වෙන්න බෑ. දෙවියන් වහන්සේ බැටළුවන් දුන්නේ එඬේරා යටටයි. එඬේරා යට තමයි ගුරුවරයා ඉන්න යන්නේ, ඉවැන්ජලිස්ට්වරයා ඉන්න යන්නේ, ධර්මදූත සේවකයා ඉන්න යන්නේ, කවුද ප්‍රොෆට් ඉන්න යන්නේ. කී දෙනෙකුට තේරෙනවද? එඬේරෙක් යට පාස්ටර් කෙනෙක් යට ප්‍රොෆට් කෙනෙක් ඉන්නවා. එයා එළියට ගිහිලා සේවය කරනවා. නගරයකට ගිහිලා දෙවියන් වහන්සේගේ පණිවිඩය ගේනවා, පසුතැවීම ගේනවා, දේව බය ගේනවා, සෙනග සභාවට එකතු වෙනවා. ඒක තමයි ප්‍රොෆට් කෙනෙක්ගේ වැඩ. දැන් ප්‍රොෆට්ලා කියන අය මොනවද කරන්නේ? තමා වටා සෙනගක් හදාගෙන ඉන්නවා. දේව වචනේ එහෙම එකක් නැහැ. කවදාවත් ප්‍රොෆට් කෙනෙක් වටේ මිනිස්සු හිටියේ නැහැ. ඔවුන් තනියම හිටියේ, කාන්තාරේ හිටියේ. ඔවුන් අහන්න ගියා, නමුත් එතන තියාගත්තේ නැහැ. ඇහුවා ගියා. ඔවුන් සෙනග ඉන්න තැනට ගියා, කතා කරා, පණිවිඩය දුන්නා, පසුතැවීමට ගෙන්නවා, ගියා. මේ කාලේ ප්‍රොෆට්ලා කියාගෙන එන පපට්ලව විශ්වාස කරන්න එපා. ඔවුන් කිහිප දෙනෙක් මාත් එක්ක තරහෙන් ඉන්නේ. ඇත්තටම මං කියන්නේ. මම දන්නවා පුද්ගලිකවම. මොකද අපි ඇත්ත කතා කරන නිසා. අන්තිම කාලේ බොරු අනාගත වක්තෘන් එනවා කියලා දේව වචනේ තිබෙනවා. යේසුස් වහන්සේ කිව්වා. මොකද්ද මේ ආත්මය කියන්නේ? එතකොට ස්පිරිට් මනි මොන ආත්මයද මේ? මේ ආත්මය කියලා මං කොහොම හරි වුණ කැමති කරගන්න. කොහොමද කරන්න යන්නේ? මම ප්‍රොෆට්ස්ලව අල්ලා ගන්න යනවා. ප්‍රොෆට්ස්ලව අල්ලලා උන්ගේ කටවල් වල බොරුවක් තියන්න යනවා කියලා කියනවා. ගිලින්න එපා. ගිලින්න එපා. ගිලින්න එපා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ. ආමෙන්. මොකද්ද මේ සඵලත්වය කියලා කියන්නේ? දේව වචනේ මම පද කීපයක්. සඵලත්වය දේව වචනේ දෙයක්. නමුත් අපි ගැලවීමට එන්නේ සඵලත්වය බලාගෙන නෙමෙයි. අපේ අන්තිම මොකද කියන්නේ? අන්තයකට යන්නේ නැහැ. සඵලත්වය අන්තයකට යන එකක් නෙමෙයි. සඵලත්වය කියන්නේ දෙවියන් වහන්සේ අනුව ජීවත් වුණාම උන්වහන්සේ දෙන විපාකයක්. It's a blessing. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වුණාම උන්වහන්සේ දෙන විපාකයක්, ආශිර්වාදයක්. සඵලත්වය කියන්නේ buy one get one free එකක්. buy this නෙමෙයි. මේක ගන්න නෙමෙයි. මේක ගත්තොත් මේක හම්බෙනවා. නමුත් මේක ගන්න කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේව අල්ලා ගන්න. දෙවියන් වහන්සේට කීකරු වෙන්න. සුද්ධව ගත කරන්න. දේව රාජ්‍ය හොයන්න. ඒක තමයි දෙවියන් වහන්සේ දෙන්නේ. ඒක හෙව්වොත් නුඹලාට මේ සියල්ල ලැබේ. හැබැයි අද මොකද්ද අර්ධ සුභාරංචිය? අරක කියන්නේ නැහැ. මේක තමයි ඕනේ. මට මතකයි ෆ්ලෝරා හරි මොකක් හරි බටර් එකකින් දෙනවා ප්ලාස්ටික් භාජනයක්. සමහර කට්ටිය ඒක ගන්නේ ප්ලාස්ටික් භාජනය හම්බෙන නිසා. ඔව් ෆ්ලෝරා එක ඕන නිසා නෙමෙයි. ඒක ගණන් නෑ මේකේ භාජනයක් නිකන් හම්බෙනවා. ඒ වගේ භාජනයක් රුපියල් 50ට ගන්න පුළුවන් කොටුවට ගියා නම්. අහු වෙනවා. කී දෙනෙකුට මේක තේරෙනවද? බලන්න යෝසෙෆ්ගේ ජීවිතයෙන් සඵලත්වය සඳහන් වෙන විදිය. උත්පත්ති 39 1 සිට 2. යෝසෙෆ් මිස්රයට ගෙන යන ලද්දේය. පාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිස්රයෙක් වන පෝතිපර් ඔහු එහි ගෙන යන ඉස්මාኤල් වරුන්ගෙන් ඔහු මිලේට ගතේය. ස්වාමින් වහන්සේ යෝසෙෆ් සමග වූ සේක ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමි වූ මිස්රයාගේ ගෙයි සිටියේය. දැන් මොකද්ද මෙතන සඵලත්වය ගැන කියන්නේ? යෝසෙෆ් කොහෙන්ද යන්නේ? වලෙන් අරගෙන වහල්කමට විකුණන්නේ. වහල්කමට විකුණාම පෝතිපර්ගේ ගෙදර වැඩකාරයෙක්ව ඉන්නවා. ඊට පස්සේ කියනවා මොකද්ද කියන්නේ දෙවනි පදයේ? ස්වාමීන් වහන්සේ යෝසෙෆ් සමග ඌසේක. කාත් එක්කද දෙවියන් වහන්සේ හිටියේ? යෝසෙෆ් එක්ක. ඊට පස්සේ මොකද කියන්නේ? ඔහු සඵලවත් මිනිසෙක්ව තම ස්වාමි වූ මිස්රයාගේ ගෙයි සිටියේය. ඒ කියන්නේ ඔහු නිසා ඔහු කරපු දේවල් හරි ගියා. ඔහු අතු ගෑවත් ලස්සනට වතු ගන්නේ ඔහු. ඔහු දෙයක් කරන්න පටන් ගත්තොත් හරියටම කරන්න පුළුවන් වුණා යෝසෙෆ්ට. කී දෙනෙකුට තේරුණාද? හැබැයි ඒකේ ආශිර්වාදේ කාටද එකතු වුණේ? පෝතිපර්ගේ නිවසට. කී දෙනෙකුට තේරෙනවද? අන්තිමට ඔබ දන්නවද? දෙවියන් වහන්සේ ඔහුත් එක්ක හිටපු නිසායි ඔහු කරන දේවල් හරි ගියා. සඵල වුණා කියන්නේ ඔහුගේ බැංක් එකට සල්ලි ආවා කියලා නෙමෙයි. හැබැයි අද සඵලය කියලා කියන්නේ පර්ස් එකේ සල්ලි පිරෙන්න ඕනේ.
ඔබ ඉකොනොමික් ක්ලාස් එකේ යන්න බෑ. බිස්නස් ක්ලාස් යන්න ඕනේ. ඔබ නිකං වාහනයක මං වගේ සුසුකි කාර් එකක යන්න බෑ. ඔබට තියෙන්න ඕනේ BMW එකක්. එහෙම මගුලක් නෙමෙයි සඵලත්වය කියන්නේ. සමාවෙන්නේ වචන වලට. එහෙම දෙයක් නෙමෙයි. මංගල්‍යයක් නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ ඔහු ගෙදර ඉඳලා ස්වාමියා කිව්වොත් ගිහලා වත්තු උදුල ගන්න කියලා පෑ දෙකක් දෙන්නම් කියලා ඔහුට පෑ දෙකෙන් වත්තු උදුල ගන්න පුළුවන් වුණා. ආමෙන්. දන්නවද ඒ මිනිස්සු දැනගත්තා ඔහු කරන දේ හරියනවා. වව්. ඒ අත තියෙනකොට ඒකට මොකක් හරි බ්ලෙසින් එකක් තියෙනවා. අන්තිමට දන්නවද පෝතිපර් මුළු ගෙදර හැමදේම යෝසෙෆ්ගේ යටතට බාර දෙනවා. හැබැයි තාම ඔහු කවුද? CEOද? බොස්ද? පෝතිපර්ට පයින් ගහලා ලිඩ කළා මම තමයි රජා. කිව්වද නෑ? එයා තාම පෝතිපර්ගේ සේවකයා. හැබැයි සඵලවත්. ඔබ බොස් නෙමෙයි වෙන්න ඇති. ඔබ අයිතිකාරයා නෙමෙයි වෙන්න ඇති. ඔබ තාම ඉන්නේ කුලියට කරන වැඩක් වෙන්න ඇති. ඔබ තාම පොඩි බිස්නස් එකක් කරනවා ඇති. නමුත් ඒ බිස්නස් එක හරියනවා. ඔබට දවසට කන්න හම්බෙනවා. වේල් දෙකක් හරි හම්බෙනවා. මං කියන එක තේරෙනවද? සඵලත්වය කියන්නේ වැල්ල ගැහුවක් කැරගෙනවා. කී දෙනෙකුට මේක තේරෙනවද? මට තව බයිබල් පද තියෙනවා. මම වැඩි කියවන්න උත්පත්ති 24:40. එවිට ඔහු මට කතා කොට මා සේවය කරන්නා වූ ස්වාමින් වහන්සේ තමන්ගේ දූතයා නුඹ සමග යවා නුඹේ ගමන සඵල කරනසේක. නුඹ මාගේ පුත්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගන්න. කවුද මේ? ආබ්‍රහම් ඊසාක්ට වයිෆ් කෙනෙක් හොයන්න යවනවා. ආබ්‍රහම් පුතාට වයිෆ් කෙනෙක් යවන්න සේවකයෙක් යවනවා ආබ්‍රහම්ගේ ගමට. මොකද්ද සේවකයාට කියන්නේ? මේ සේවය මා සේවය කරන්නා වූ ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමාගේ දූතයා නුඹ සමග වැඩකාරයත් එක්ක එවලා නුඹේ ගමන සඵලවත් කරන්නේය. නුඹ යන වැඩේ හරියයි. තේරුණාද සඵලත්වය කියන්නේ මොකද්ද කියලා? සඵලත්වය කියන්නේ හැම වෙලේම සල්ලි නෙමෙයි. ඔයාගේ ඉගෙනීම හරියනවා. ආමෙන්. ඔබ සේවය පටන් ගත්තම දෙවියන් ඒකයි ද්විතීය කතාව පොතේ කියන්නේ නුඹ මගේ වචනයට කීකරු වෙනවා නම් ඒ වචන අනුව ජීවත් වෙනවා නම් නුඹ අත තබන දෙයට මම ආශිර්වාද කරනවා. නුඹ වලිගේ නෙමෙයි මම හිස් වෙන්න සලස්වනවා. නුඹ පිටියන ඔරුව කවදාවත් හිස් වෙන්නේ නැහැ. මං කියන එක තේරෙනවද? සඵලත්වය කියන්නේ සල්ලි ගැන නෙමෙයි. සඵලත්වය කියන්නේ ඒක පරිපූර්ණ දෙයක්. ඔබේ විවාහය හරියනවා. ඔබේ දරුවා හරියට වර්ධනය වෙනවා. ඔබේ දරුවා ගැන යාඥා කරන දේ හරිය. මං කියන එක තේරෙනවද? ජීවිතයේ හැම කාරණයක්ම හරියනවා. සඵල වෙනවා. ඵලදායී වෙනවා. නැතුව සල්ලි නෙමෙයි. කන් ඇත්තෝ අසාවා. ඇයි මම මේක ඔයාලට කියන්නේ? දවසක මේ අර්බුදය යක්ෂයා අවස්ථාවක් කරගෙන ඔබව අල්ලන්න පුළුවන්. සමහරක් අය අල්ලගෙන ඇති. සමහරක් අය එහෙ කකුලයි මෙහෙ කකුලයි ඇති මෙතන. නමුත් දැන් අද තීරණය කරන්න එක්කෝ එහෙ නැත්තම් මෙහෙ. ආමෙන්. කීදරෙකුට මේක තේරෙනවද? බයිබලයේ ඔහොම ගියාම හැම තැනම තිබෙනවා සඵලත්වය. වැඩිපුරම සඵලත්වය කියන වචනේ තියෙන්නේ පරණ කිවිසුමේ. මං කියන්නේ ඒ නිසා පරණ කිවිසුමේ එපා. එහෙම එකක් නෙමෙයි. ඒකේ සඵලත්වය කියන්නේ ගමන සඵලවත් වුණා. ඔවුන්ගේ යෑම සඵලවත් වුණා. ඔවුන්ගේ මිදිවත්ත සඵලවත් වුණා. ඒක පරිපූර්ණ දෙයක්. හැබැයි අලුත් කිවිසුමේ සඵලත්වය ගැන ලොකු අවධානයක් දීලා නැහැ. අවධානයක් දීලා නැති තරම්. ඒකම අවධානය යේසුස් වහන්සේ. පියාණන් වහන්සේ. 3 යොහාන් 3 වෙනි පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. එහෙම නැත්නම් දෙවෙනි පදය. ප්‍රේමවන්තය නුඹේ ආත්මය සඵලවන් නාක් මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද සුවසේ සිටින ලෙසද යාඥා කරමි. ආමෙන්. මොකද්ද සඵලත්වයේ මිම්ම? මොකද්ද සඵලත්වයේ මෙෂර් එක? නුඹේ ආත්මය සඵලවන්නාක් මෙන්ම සඵල වෙන මට්ටමට තමයි අනිත් හැම දෙයක්ම සඵල වෙන්න යන්නේ.
ආමේන්. තේරුම් නැද්ද ආයෙත් කියන්නම්. ඔබේ ආත්මය සඵල වෙන මට්ටමට තමයි නුඹේ අනිත් හැමදේම සඵලවත් වෙන්න යන්නේ. අද ගොඩක් අය ගොඩක් දේවල් වල සඵල නැත්තේ ඇයි? ආත්මය සඵලවත් නැති නිසා. ආත්මය වර්ධනය වෙලා නැති නිසා. ආත්මික ජීවිතය හරි නැති නිසා. හැබැයි අතන්ට යන්න ඔබේ ආත්මික ජීවිතය කොහොම තිබ්බත් කමන්නේ. මනි දෙවලෙන් ලෝකෙ සින්දුවක් තියෙනවා කාසු දුට්ටු පනම් මනි කියලා. මම දන්නේ කී දෙනෙක් ඒක දන්නවද කියලා. ඒක කිය කෙනෙක් නටනවා මෙහෙම සල්ලි ගගහ. දේව වචනේ සඵලත්වයේ මිම්මක් තියෙනවා. මිම්ම තමයි නුඹ ආත්මිකව වර්ධනය වෙන මට්ටමට නුඹ සුවේ ඉන්න යනවා. නුඹ ආත්මයෙන් වර්ධනය වෙන මට්ටමට නුඹේ හැමදේම දෙවියන් වහන්සේ සඵලවත් කරනවා. කියන ප්‍රේමවන්තයා නුඹේ ආත්මය සඵලවන්නක් මෙන්ම නුඹ සියල්ලෙහි සඵලවන ලෙස සුවේ සිටින ලෙසද යාඥා කරමි. ආමේන්. අද මම ආදර්ශයක් නැත්තම් මට දේශනා කළ වැඩක් නැහැ. මම මාව පාරට්ටු කරනවා නෙමෙයි. මම දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු ඔබට කියන්න උත්සාහ කරන්නේ. මම මේක කියලා තියෙනවා. මම කාලයක් තිබුණා සල්ලි ඕනේ කී හිටියා. මම කියලා තියෙනවා මගේ වයිෆ් මට කසාද බඳින්න ගෙදරින් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. මොකද අපි සේවයනේ එච්චර ලොකු ඉන්කම් එකක් තිබුණේ නැහැ. මම ඒ පීඩනෙට ලක් වෙලා ස්වාමිනී මගේ account එකේ තියෙන්න ඕනේ බින්දු මෙච්චරක් තියෙන ෆික්ස් ඩිපොසිට් එකක් දෙන්න. එතකොට මට පුළුවන් මගේ වත්කම පෙන්නලා දෙන්න ඔබේ දුව මෙන්න මගේ වස්තුව කියලා පෙන්වන්න පුළුවන්. මම යාඥා කරා. ධන ගහලා යාඥා කරා. හැම වෙලේම යාඥා කරා. දැන් දෙවියන් වහන්සේ මට එක දවසක් ඊට පස්සේ කතා කරලා කියනවා නමස්කාර වෙලාවේදී මම කෙටි කරලා කියන්නේ ටිරොන් අද ඉඳන් ඔයා ඇදහිල්ලෙන් යන්න පටන් ගන්න ඕනේ. මොකද උන්වහන්සේ කිව්වේ කියන්නේ මේ මාසේ ඉඳන් චර්ච් එකෙන් ලැබෙන දීමනාව නැතුව සේවය කරන්න පටන් ගන්න. මම හාලෙලූයා කිව්වේ නෑ දන ගහලා ඇඬුවා. මං ගෝ ස්වාමීනි ඇයි මට මෙහෙම කියන්නේ කියලා. හැබැයි ශුද්ධාමෙන් වහන්සේ මාව ධෛර්යමත් කරා. දන්නවා දෙවියන් වහන්සේ ඔබට කතා කරනකොට ඒ හඬත් එක්ක මේක හොඳට මතක තියාගන්න. ඔබට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙනවා නම් ඒ හඬත් එක්ක gift එකක් හම්බ වෙනවා. මොකක්ද දන්නවද? gift එක faith. තෑග්ගක් දීමනාවක් ලැබෙනවා. දෙවියන් වහන්සේ කතා කරන හැම මොහොතකම දීමනාවක් ඔබට දෙනවා. ඒ දීමනාව තමයි ඇදහිල්ල. මොකටද? කතා කරපු දේ වෙන්න යනවා. උන්වහන්සේ කියපු දේ කරන්න යනවා කියලා gift එකක්. ඇදහිල්ලක් එනවා. ඒ නිසායි නෝවට පුළුවන් උනේ කවදාවත් නොදකපු නැවක් හදන්න. දෙවියන් වහන්සේ කිව්වා නෑ උන්වහන්සේ කරනවා. කවදාවත් නොදැක්ක වැස්සක් එනවා කියලා නෝවා පිළිගත්තා කොහොමද? දෙවියන් වහන්සේ කිව්වා ඇදහිල්ලක් තිබුණා. කවදාවත් සතෙක් ළඟ ගියපු නැති කොටියෙක් ළඟ හිටපු නැති කෙනෙක් දැනගත්තා දෙන්න එන්න යනවා කියලා. කොහොමද? දෙවියන් වහන්සේ කිව්වා. නෝවා ඇදහිල්ලෙන් නැවක් සෑදුවා. ආමෙන්. ආමෙන්. මම කියන්නම් එදා මම නැගිටලා ඊළඟ දවසේම ගිහලා මගේ පාස්ටර්ට කිව්වා මට මේ මාසෙ ඉඳන් දීමනාව එපා. මට දෙවියන් වහන්සේට සේවය කරන්න එළියට යන්න දෙන්න. හුඟක් කටි මාත් එක්ක අප්සෙට් වුණා. හැබැයි මම දෙවියන් වහන්සේට කී කරුණා. එදා ඉඳන් මට දෙන්න සල්ලි දෙන්න මෙන්න මෙච්චර කවට මාසෙකට හම්බ වෙනවා කියලා කිසිම ස්ථාවර කිසිම දෙයක් නැහැ. ස්ථාවර තැම්පතුවක් තියලා ස්ථාවර පඩියක්වත් නැහැ එදා ඉඳන්. හැබැයි මගේ දෙවියන් වහන්සේ මාව සියල්ලේදී සඵලවත් කරා. දෙවියන් වහන්සේ අනුව ගියා. දේව රාජ්‍යය හෙව්වා. උන්වහන්සේ මට කියපු පළවෙනි ප්‍රතිපත්තිය මොකක්ද දන්නවද? පළමු කොට මගේ රාජ්‍යය හොයන්න ධර්මිෂ්ඨව ඉන්න. ඕකේ ස්වාමිනී. ඔබගේ රාජ්‍යය මං කරන්නම් මම සුද්ධව ඉන්නම්. ඒ දෙක කරන්න පටන් ගත්තාම උන්වහන්සේ මට අවශ්‍ය සියල්ල දෙන්න පටන් ගත්තා. වව් සැපේවා. අද මම සඵලත්වයේ අත්දකින්න කෙනෙක්. මම මර්සිඩීස් බෙන්ස් වල යන්නේ නැහැ. නමුත් මම සඵලවත් මිනිහෙක්. මොකද මගේ සඵලත්වය මර්සිඩීස් බෙන්ස් එකක් නෙමෙයි. මගේ සඵලත්වය ස්වර්ග රාජ්‍යයයි. ආමෙන්. මගේ ආත්මය සඵලවත්. මම දන්නවා අද මට heart attack එකක් හැදිලා මැරුණොත් මම ස්වර්ගයට යනවා කියලා. අද මම පාරේ ගිහිල්ලා ඇක්සිඩන්ට් වුණොත් මම දන්නවා මම ස්වර්ගයට යනවා කියලා. මගේ වයිෆ් කැමති නෑ එහෙම කියනවට. ස්වර්ගයට යනවා කියලා නෙමෙයි. මම දන්නවා. නමුත් ගොඩක් අය ඒක දන්නේ නෑ. හැබැයි සල්ලි තියෙනවා. හැබැයි account එකේ සල්ලි වැටෙනවා. බිස්නස් හරියනවා. මොකද යක්ෂයා කිව්වා යේසුස් වහන්සේට නුඹ මට නමස්කාර කළොත් මම දෙනවා. දෙවියන් වහන්සේගේ නමස්කාරය වෙන දෙයකට දෙන්න. ඔබට ඕන නම් අද මේ දේශනාව අහලා යන්න ඒක පස්සේ.
මම ක්‍රමය කියලා දෙනවා. සඵල වෙන ක්‍රමය. හැබැයි මොනවද විපාකයක් තිබෙනවා. ද්විතීය කතාවේ. ඒ පරිච්ඡේදයේම දැන් 9 වෙනි පදේ කියවන්න. 5:9. Oh Lord, your word is so powerful. ද්විතීය කතාව 5:9. ඊට නමස්කාර නොකරව සේවය නොකරව මක්නිසාද නුඹේ දේවෝ ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්ති නොයිවසන්නා වූ මට වෛර කරන්නන්ගේ 3 වෙනි 4 වෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මොකද්ද කියන්නේ දෙවියන් වහන්සේ කියනවා වෙන දෙයකට නමස්කාර කරන්න එපා ඒවට සේවය කරන්න එපා ඊට පස්සේ උන්වහන්සේ කියනවා මක්නිසාද දෙවිවෝ ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්ති නොයිවසන්නා වූ දෙවියන් වහන්සේ ඔබට පල්ලිය තුල ඉඳලා අන්‍ය භක්තිකයෙක් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ නැත්නම් සල්ලි වලට නමස්කාර කරනවා නම් වෙන දේවල් පස්සේ යනවා නම් දෙවියන් වහන්සේ අර වෙන දෙයක් ඔබ රූපයක් කරගෙන තිබෙනවා නම් දෙවියන් වහන්සේගේ සැලැස්ම අර වෙන දෙයක් ඔබ ඔබේ දේ කරගෙන තිබෙනවා නම් දෙවියන් වහන්සේ කියනවා ඒක අන්‍ය භක්තිකකම ඒ දේට ඔබ සේවය කරනවා දෙවියන් වහන්සේට සේවය නොකර ඒකට සේවය කරනවා ඒක උදෙසා වැඩ කරනවා ඒක අන්‍ය භක්තිකකමයි ඊට පස්සේ මොකද කියන්නේ නොයිවසන්නා වූ මට වෛර වන්නන්ගෙන ඒ කියන්නේ දෙවියන් වහන්සේට නමස්කාර නොකරන අය දෙවියන් වහන්සේට වෛර කරන අයයි දෙවියන් වහන්සේට විරුද්ධ අයයි පල්ලියේ ඉඳලත් එහෙම ඉන්න පුළුවන් මොකද කියන්නේ වෛර වන්නා වූ වෛර වන්නන්ගේ 3 වෙනි 4 වෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියන එහෙම අයට 3 වෙනි පරම්පරාවටත් ගහන්න යනවා 4 වෙනි පරම්පරාවටත් ගහන්න යනවා තාත්තලා කරපු දේවල් නිසා දරුවෝ ප්‍රතිඵල ලබන්න යනවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. දන්නවද ඒ සඵලත්වය ඊළඟ පරම්පරාවට අශාපයක් වෙන්න යනවා. ඒ සඵලත්වය 4 වෙනි පරම්පරාව දක්වා ශාපයක් වෙන්න යනවා. දරුවන්ට නැගිටින්න බැරි වෙන්න යනවා. කීන්නේ දැකලා තියෙනවද? හොර කරලා, සල්ලි හම්බ කරලා, වංචා කරලා ඉඩම් අරගෙන ඔවුන් මැරුණාට පස්සේ දරුවෝ හැමදේම නාස්ති වෙනවා. කීන්නේ දැකලා තියෙනවද එහෙම ජීවිත? ඒව පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැහැ. ඒක ශාපයක් වෙන්න යනවා. 3 වෙනි 4 වෙනි පරම්පරාව පරිස්සම් වෙන්න. වර්තමානයේ අර්බුදය නිසා දෙවියන් වහන්සේට නමස්කාර නොකර මුදල් වලට නමස්කාර කරොත් සම්පත් පස්සේ ගියොත් ඔබේ දරුවන්ට ඒක ශාපයක් වෙයි. පරිස්සම් වෙන්න. ඊළඟ පදේ මම කියවන්නම්. ඊළඟ පදේ කියනවා 10 වෙනි පදේ කියනවා මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නන්ගේ මාගේ ආඥා පවත්වන්නන්ගේ පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ. කඩ කියවන්න එක නවතත් 10 වෙනි පදය. මට ප්‍රේම කරමින් කාටද? සල්ලි වලට. දෙවියන් වහන්සේට ප්‍රේම කරමින්. මාගේ ආඥා පවත්වන්නන්ගෙන් පැවතෙන දේව වචනය පවත්වන්නන්ගෙන් පැවතෙන දහස් ගණන් මොකද්ද? පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට නමස්කාර කරන, දෙවියන් වහන්සේට ප්‍රේම කරන, උන්වහන්සේගේ වචන අනුව ජීවත් වෙන අයගේ පරම්පරා කීයක්ද? දහස් ගණන් පරම්පරාවන් වලට මගේ දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න යනවාමයි. ආමේන්. අදටත් මෙසියස් වහන්සේව පිළි නොගත්තට ඊශ්‍රායල් සෙනගට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙන්නේ ඇයි? අදටත් ඇණයක් ගැහුවත් හරියනවා උන්ට. වැල්ලේ ඇටයක් කාන්තාරේ බීජයක් දැම්මත් පැලවෙනනේ. ඇයි? දෙවියන් වහන්සේ ඔවුන්ට මේ පොරොන්දුව තාම ඉෂ්ට කරන නිසායි. කී දෙනෙකුට මේක තේරෙනවද? කී දෙනෙකුට මේක තේරෙනවද? 3 වෙනි පරම්පරාවෙන් පස්සේ හැම වෙලේම අනතුරක් ආවා. මොකද්ද මේ දේව වචනේ කියන්නේ? මට නමස්කාර නොකරන, මට විරුද්ධව දේ කරන අයගේ 3 වෙනි පරම්පරාවෙන් එහාට යන්න දෙන්නේ නැහැ. 4 වෙනි පරම්පරාවෙන් එහාට යන්න දෙන්නේ නැහැ.
යක්ෂයාත් ඒක කරන්න දෙන්නේ නැහැ. තේරෙනවද මේක? හැබැයි දෙවියන් වහන්සේ කියනවා මම පරම්පරා දහසකට දයාව දක්වන දෙවියන් වහන්සේ. ඔබේ ඊළඟ පරම්පරාවට ඉතුරු කරන්න පුළුවන් නම් එකක් ඉතුරු කරන්න. දෙවියන් වහන්සේගේ දයාව. ආමෙන්. එකක් හම්බ කරන්න දෙවියන් වහන්සේගේ දයාව. ඒක ඔබේ දරුවට තිබුණොත් හොඳටම ඇති. මගේ අම්මාට මම මගේ වෙඩින් එක ගැන කිව්වහම රයිට් මට තාත්තා නැහැ. අපේ අම්මා ජොබ් එකක් කරන්නෙත් නැහැ. ඒ මදිර මම කරන්නේ සේවය. ඒකෙත් නැහැ. මොකුත් නැහැ. ෆික්ස් ඩිපොසිට් එහෙම මොකුත් අපේ ගෙදවල් වල නැහැ. මට අම්මා අන්තිමට වෙඩින් එක ලං වෙද්දි කිව්වා තිරානවා දන්නවද මං කොහොමද යාඥා කරේ කියලා. මගේ අත් දෙක මෙහෙම කියලා පෙන්නලා දෙවියන් වහන්සේ කිව්වා ස්වාමිනී මේ අත් දෙකේ කිසිම දෙයක් නැහැ. ඔබ වහන්සේ විතරයි මේ අත්වල ඉන්නේ. අද මගේ අම්මා මට ඉතුරු කරලා ගිහපු එකම එක දෙය මගේ දෙවියන් වහන්සේ. මම දන්නවා ඒක මගේ දරුවන්ට යන්න යනවා කියලා. මම දන්නවා ඒක මගේ දරුවන්ගේ දරුවන්ට යන්න යනවා කියලා. මම දන්නවා ඒක මගේ දරුවන්ගෙන් දරුවන්ටත් යන්න යනවා. මොකද දෙවියන් වහන්සේ පොරොන්දු වෙන නිසා. මම දන්නවා මගේ දෙවියන් වහන්සේ ඒක ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. කී දෙනෙකුට මගේ ඇත්ත දෙවියන් වහන්සේව විශ්වාසද? කී දෙනෙකුට බලන්න දෙවියන් වහන්සේ ශාපයේදී පවා කරුණාවන්තයි. උන්වහන්සේ කියනවා මේ අභක්තිකයන්ගේ පරම්පරා කීයකටද ශාප කරන්නේ? 3යි 4යි. එච්චරයි. So gracious. එච්චර කරුණාවන්තයි. 4වෙනි පරම්පරාවෙන් පස්සේ මම අවස්ථාවක් දෙනවා නැවත හැරිලා එන්න. wow. දෙවියන් වහන්සේ එච්චර ප්‍රේමණීයයි. හැබැයි උන්වහන්සේට ප්‍රේම කරන අයගේ ආශිර්වාදය උන්වහන්සේ 3වෙනි පරම්පරාවෙන් 4වෙනි පරම්පරාවෙන් නවත්තන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා පරම්පරා දහසක් වෙනකන් මම ආශිර්වාද කරන්න යනවා. කී දෙනෙකුට දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ඕනේද? නැගිටිමුද උන්වහන්සේගේ අභිමුඛයේ? පසුතැවෙන්න සමාව ඉල්ලන්න දෙවියන් වහන්සේ ඇර වෙන දේවල් පස්සේ ගියා නම් දෙවියන් වහන්සේගේ තන වෙන දේවල් තියාගෙන ඉන්නවා නම් දෙවියන් වහන්සේ යන්න ගියපු දේ පස්සේ යන්නේ නැතුව වෙන දේවල් පස්සේ යනවා නම් සමාව ඉල්ලන්න දෙවියන් වහන්සේගෙන්. මා ඇර වෙන දෙවිවරු තට ඇතුව නොසිටුව. හෝ කී දෙනෙක් ලෑස්ති දාතු උස්සලා ඇත්ත දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. අහස පොළව මැව්ව දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. වෙන දේවල් වලට නමස්කාරය දුන්නා නම් ඒ නමස්කාරය අරගෙන දෙන්න. දෙවියන් වහන්සේට දෙන්න. ගිඩියොන්ව කැඳෙව්වට පස්සේ ගිඩියොන්ට දෙන පළවෙනි ජොබ් එක, පළවෙනි මිෂන් එක, පළවෙනි සේවය කියනවා තාත්තගේ අශේර කණු බාල් දෙවියන්ට පූජා කරන තැන ෆ්ලැට් කරලා එතන මගේ පූජාසනයක් ගොඩනගන්න කියලා දෙවියන් වහන්සේ කාටද කියන්නේ? ගිඩියොන්ට කියනවා අපි මේ දවසේ මේ මොහොතේ ඔබ විසින් නොදැනුවත්ව හදපු තව පූජාසන තිබෙනවා නම්, තව රූප ස්තම්භ තිබෙනවා නම්, අශේර කණු තිබෙනවා නම්, ඔබ නමස්කාර කරපු රූප තිබෙනවා නම් කඩලා එතන දෙවියන් වහන්සේට පූජාසනයක් මේ උදෑසන අපි නගමු.